අලුතෙන් රටේ ඉන්න අයත් එන්න හිතාගෙන ඉන්න අයත් පරණ අය වුණත් කමන්නේ ඔයාලගේ අදහස් කියලා යන්න මෙතන. එතකොට දැනුවත් වෙයිනේ. මේ වාද විවාද නෙමෙයි හොඳේ. අපි රට එනවා නම් මෙන්න මේක වෙන්න ඕන. නීතිගත විදියට එන්න ඕන. නීතිගත විදියට කියන්නේ අර බෝට්ටුවෙන් එන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යනෝගේ බෝට්ටුවෙන් එන්නේ නැහනේ අපි මේ රටකට. ඒක නීතිගත නැහනේ. අන්න අර මේ මං කියන විදියත් නීතිගත නැහැ. ලියාපදිංචි නැති ඒජන්සි වලින් ඇවිල්ලා. ඒ කියන්නේ අද තියෙන ඒජන්සිය හෙට ගිහින් බලනකොට එතන මේ සයිබර් කඩයක් දාලා තියෙයි. අන්න ඒ වගේ ඒජන්සි වලින් එන්න එපා. වෘතු ගානක් පළපුරුදු තියෙන ඒජන්සියකින් එන්න ඕන. ඒක ප්‍රධානම හේතුව. දෙවෙනි එක තමයි මේ අපි බොරු කියන්න නරකයි. බොරු කියන්නේ මේ මගේ අත්දැකීම මම කියන්නේ. මට පොඩි දුවෙක් නේ ඉන්නේ. ඒ දුවේ මම බොරු නෙමෙයි කිව්වේ. මං කිව්වා මට පොඩි දුවෙක් ඉන්නවා. ඒ උනාට රට යන්න ඕන. මේ මාව හැබැයි කුවේට්ටේට යවල් දෙන්න කිව්වා. මෙයාලා මොකද්ද මේ අවස්ථාවෙන් ගත්ත ප්‍රයෝජනේ? අන්න එහෙමයි මිනිසුන්ට හුවෙන්නත් එපා. හේතුව මොකද්ද? ඇවිල්ලා මම මේ රටේ දැන් දුක් විඳින්නේ අන්න ඒ හේතුව නිසා. අර රටක වුණොත් මාරු කරලා කමක් නැහැ ඒකද දුක් විඳලා. ඒ කියන්නේ ඒ රටේ පඩියක් හරි තියනවා හිතේ සැනසෙල්ලට. මේ රටක මේ අපිට සබන් ෂැම්පු අරගෙන ඉතුරු වියදමක් කරගන්න නැහැ. ලංකාවට යවුවාම අතේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ මං කියන්නේ අලුතෙන් එන අයට හරිද? ඒ කරලා මේ අපි නීතිගත විදියට නෙවෙයි එන්නේ. ග්‍රාම සේවක පොලිසිය ඒ මොකුත් නැතුව ආවහම මේ එහෙනම් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එයාලා කියන්නේ මොකද්ද? ඔයාලා ලිඛිතව දාවේ අපිට කියලා නෙවෙයිනේ අය ඕන දෙයක් බලා ගන්න. ඔහොම කියනවා. එතකොට ඉතින් අපිට කට උත්තර නැහැ. උදව් කරන්නේ නැහැ. කොටින්ම උදව් කරන්නේ නැහැ. මේ මමත් කියන්නේ මට වෙච්ච දේ නිසා ඒ දේවල් කරන්න එපා. එන්නේ නැතුව ඉන්න බලන්න. ළමයි අවුරුදු 5 සම්පූර්ණ වෙනකන් එන්නේ නැතුවම ඉන්න බලන්න. මම මේ අලුතෙන් ඉන්න ආයෙට කියන්නේ. හරි. ඊට පස්සේ පොඩි අසනීපකම් තියනව නේද? ගෑස්ටික් සීනි අර මේ පොඩි විදියට තියෙනවා. සෙම ඔය තියන අය මේ ඒ මෙඩිකල් කාර්යෝ කියන විදියට මෙඩිකල් කාර්යෝ කියන්නේ ඒජන්සි කාර්යෝන්ට හරි. එයා මෙඩිකල් කරන අය කියනවා මෙතන මෙයාට සීනි තියෙනවා, මෙතන මෙයාට ගෑස්ටික් තියෙනවා. මෙඩිකල් කරන අය කියනවා ඒජන්සි අය ඒව මඩ ගහලා සල්ලි වලින් වහනවනේ. ඉතින් මේ ඒවට අහු වෙන්න එපා. මෙහි ආවහම අනිවාර්යෙන් ඔය ලෙඩ අපිට හැදෙනවා, උඩට එනවා. ඒ හින්දා කවදාවත් සල්ලි වලට කෑදරකමේවත් ඔන්න ඔය වලට කැමති වෙන්න එපා. මේ අනන්ත මන් දන්න සහෝදරියෝ මට ඉන්බොක්ස් ඇවිල්ලා කියලා දෙනවා මට මෙන්න මෙහෙම වෙලා තියෙනවා, මෙන්න මෙහෙමයි. මමත් දැනුවත්ව තමයි ආවුනේ. මෙන්න මේ වුණාට මෙහෙ මෙඩිකල් වලදී අහු වුණා කියලා. කරන්න දෙයක් නැහැ. තමන්ගේ වැරද්ද එතන හොඳේ. ලෙඩක් අසනීපයක් තියෙනවා නම් කොහෙත්ම එන්න එපා. පොඩි අසනීපයක් තිබ්බත් ඇති ඔළුවේ කැක්කුමක් තිබ්බත් මේ රටකට ආවහට පස්සේ මේ දේශගුණෙත් එක්ක ඒක දරා ගන්න බෑ. ඔන්න හොඳ එච්චරයි මට ඒක ගැන කෙටියෙන් කියන්න තියෙන්නේ. අනිත් එක ඉවසීම. බුදු අම්මෝ කියා ගන්න පුළුවන් ගන්නට ඉවසීම තියෙන්න ඕනද? බුදු අම්මෝ කියන්නේ මේ දැන් මේ පැය ගාණක් පොඩි රෙස්ට් එකක ගියේකමකෝ. අවශ්‍යතාවයක් එන වෙලාවට ඒකට වෙලාවක් කලාවක් නැහැ. බාත් รู ම් එකට ගියත් අඬ ගහනවා. ඒ අඬ ගහන වෙලාවට අර බටන් එක ප්‍රෙස් කරන ටයිම් එකවත් ඉන්න බෑ. හොඳේ. අන්න එච්චර ඉවසීමක් තියෙන්න ඕන. ඒක තමයි ඉවසීම කියන්නේ. හරි. ඒ වැඩේ කරගත්තත් නැතත් මග දිගට ගියත් කමන්නේ යන්න පුළුවන් වෙන්න ඕන. එච්චරට ඉවසීම ප්‍රබල වෙන්න ඕන. නැත්තම් බෑ. මේ අනිත් එක තමයි මේ අපිට ඇග්‍රීමන්ට් එකේ තියනවා නේද හැමදේම දෙන්න ඕන. මෙහෙම බෙහෙත් දෙන්න ඕන. අර මේවා කන්න බොන්න හැමදේම ඕන එපකම් බලන්න. ඒව කරේ නැත්නම් තමන් ඉන්න ගෙදර තත්ත්වය තමන්නේ දන්නේ. තමන්ගේ සල්ලි වලට හරි බෙහෙත් ඒ ටික ගන්න. මොකද ඉවසගෙන දරාගෙන ඉඳලා නිකන් අයිස් පෙට්ටි වල යන්න එපා. ඒක ප්‍රධානම දේ. හොඳයි මම කියන්නේ ගෑස්ටික් අමාරුවක් තියෙනවා නම්, සෙම අමාරුවක් තියෙනවා නම් බෙහෙත් තමන්ගේ සල්ලි වලින් හරි ගන්න මෙයාලා අරන් දෙන්නේ නැත්තම් හොඳයි. මේ තමන්ගේ පණ වටිනවනේ නේ. සල්ලි හම්බ කරන්න ඇවිල්ලා මේ රටවල් වල පෙට්ටි වල යන්න ඕනේ නෑනේ නේ. තමන්ගේ ළමයි එනකම් බලාගෙන ඉන්නවා. මේ ඔන්න වගේ ගොඩාක් පොඩි හේතු තමයි තියෙන්නේ. උනාට ජීවිතේම වෙනස් කරන හේතු ඒව හොඳේ. මේ අත්දැකීමෙන් කියන්නේ කවදාවත් තමන්ගේ ජීවිතේ තීරණ ඒජන්සියකට සීමා කරලා එයාලට ගන්න දෙන්න එපා. එයාලගේ තීරණේ එයාලගේ සල්ලි තියනකම් සාක්කු පෙරනකම් විතරයි. අන්තිමේ මෙහෙ අසනීප වුණාම, ගෙවල් හොඳ නැති වුණාම පස්සට හැරිලවත් බලන්නේ නැහැ. හරිද? එහෙනම් තමන් එනවනම් ඒජන්සිය හෝ තමන්ගේ අසනීපේ හෝ
වගකීමක් ගන්න පුළුවන් දැනට තමන් ඉන්න ඕන. හොඳේ. මම ඒකේ දේ කියන්නේ මේ ගොඩාක් මම මේ මානසිකවයි හිතිනුයි වැටිලා ඉන්නේ. කොච්චර හිත හයිය වුණත් මේ ඉතින් තවත් කෙනෙක් ඒ තත්ත්වෙට වැටෙන්න හොඳ නැහැ කියන හැඟීම නිසා තමයි ඒ දේ ඔයාලටත් කියන්නේ. මේ අනිත් එක. ගෙවල් හොඳ නැත්තම් මාස 2-3 ඉවසන්න එපා. ආපු පළවෙනි මාසෙම හොඳ නැහැ නම් මාරු කරගන්න. අඩේ මේ මාසෙත් බලමු, ලබන මාසෙත් බලමු කිය ඉවසලා මාස 3-4 ගියාට පස්සේ මට ලංකාවට යන්න ඕන ඉන්න බෑ කියලා හිතන්න එපා. මාසෙම හොඳ නැත්තම් මාරු කරන්න. ඒක තමයි මම ඔයාලට කියන පළවෙනිම දේ. හොඳේ. මොකද ජීවිතේ වරද්දා ගන්න සමහරක් වෙලාවට පොඩි හේතුවක් ඇති. අර ඉවසිල්ල, ඒ කියන්නේ මාසයක් ඉඳලා දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ අඩේ දැන් නම් මට මේ ගෙදර ඉන්න බෑ යන්න ඕනේ කියලා හිතුවා. අන්න එතකොට පරක්කු වැඩි. මෙයාලා මෙඩිකල් අකාම ඕව කරාට පස්සේ යවන්න නැති අය ඉන්නවා. කොච්චර නපුරු හොඳ වුණත් යවන්න නැති අය ඉන්නවා. එතකොට කවුද වැරදි? අකාම ගහන්න කලින් Tamanට ගෙදර හොඳ නැත්තම් කියලා මාරු කරගන්න. මම මේ කියන දේවල් සමහරක් අයට පඬිත වෙන්න පුළුවන්. ඒ වුණාට ගොඩාක් මිනිස්සු දුක් විඳින හේතු ටික තමයි මම ඔය කෙටියෙන් කිව්වේ. හොඳේ. කවුරුවත් රිද්ද ගන්න එපා. Tamanගේ අදහසක් අත්දැකීමක් කියනවනම් කියාගෙන යන්න.